මෝටර වාහනවල ඉදිරිපස වීදුරුවේ වෛද්‍ය නීතිඥතුන් විවිධ වෘත්තීන් වලට අදාළ ලාංඡන ප්‍රදර්ශන කිරීම නීති අනුකූල නොවන බව මෝටර වාහන දෙපාර්තමේන්තුව පවසනවා කියලා අනිෂා මානගේ කවුගේ දිනවල මෝටර රථ දෙපාර්තමේන්තුවෙන් කිව්වා කාර්වල වීදුරුවේ තනතුරු ගහන්න බෑ. මේක වෛද්‍යවරුන්ට නීතිඥ මහත්වරුන්ට කියලා මේකේ තියෙනවා. මම මේක ඔබතුමාට හැන්සාට් කරන්න. මෙන්න මේ ප්‍රශ්නේදී මම බලනවා මම මේ වෛද්‍යවරු ගැන. වාහන නීතිය යටතේ යම් ප්‍රශ්නයක් තියෙනවා ඒක වෙනස්. නමුත් වෛද්‍යවරේ බව සනාත වීම හොඳයි. අයි මම මේක හොඳයි කිය. වෛද්‍යවරේ මොකටද යන්නේ? සමහර වෙලාවට අමාරු ලෙඩෙක්. එයාගේ ජීවිතේ කොට ගන්න. ඔය යනකොට යම් විදියකින් එයා අඳුරගෙන කෙනෙක් වාහනේ දැක්කම යන්න දෙයි. ඒ වගේ එහෙමනම් මේක ගහන එක නවත්තනම නම් පාර්ලිමේන්තුවේ අපි මොකටද ගහන්නේ? අර අපිටත් දෙනවා මේ පාර්ලිමේන්තුවෙන් මේ ගහගෙන යන්න කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී කියලා. ඒකත් නවත්තන්න ඕන. නීතිඥවරුන්ගේ හෝ වෛද්‍යවරුන්ගේ ඔය හඳුනා ගැනීම සඳහා යොදන ඒ ස්ටිකර් එක හෝ මොකක් හරි ඉවත් කරන්න කිසිම තීන්දුවක් රාජ්‍ය පාර්ශ්වයෙන් අරගෙන නැහැ. මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හෝ පොලිසිය එහෙම තීන්දුවක් අරගෙන නැහැ. බොහොමත් ස්තුතියි ගරු ඇමතුමා. ඒකම ඔබතුමාගේ අමාත්‍යාංශයේ යටතේමයි මෙන්න මේ ප්‍රශ්නත් ඔබතුමා මේක දැන් බලන්න මේ සැප්තැම්බර් මාසේ 28 වෙනිදා දිනමින පත්තරේ. ඔබතුමා ජනමාධ්‍ය ඇමතිවරයා. දිනමින පත්තරය කාලය අවසන් කරනවා. ඒක උස්සගෙන තමයි මේ පත්තරෙන් ගහලා තියෙන්නේ. මේ තියෙන මම මේක හංසාට් කරන්න. ඒතකොට දිනමින පත්තරේ කියනවා මේ කාර්ල වීදුරුව කියලා වෙල ගහන්න බෑ. මේකේ කියලාම තියෙනවා විශේෂයෙන්ම වෛද්‍යවරුන්ට නීතිඥ මහත්වරුන්ට මේ සියලුම දේවල් ගලවන්න ඕන. මේකේ අලවන්න පුළුවන් ආදායම් බලපත්‍රය විතරයි කිය. ඒතකොට අද හැබැයි හොඳ පණිවිඩයක් ගරු ඇමතුමා. මුළු රටේම ඉන්න වෛද්‍යවරුන්ට හොඳ පණිවිඩයක්. දැන් ඔබතුමාගෙන්මනේ ප්‍රශ්නේ මම අහුවා ඔබතුමා උත්තරේ දුන්නේ. දැන් මේ වෛද්‍යවරු හුඟක් වෙලා අපි යාවක් කියනවා. මේක අල්ලයිද දන්නේ නැහැ. ගලවයිද දන්නේ නැහැ. දැන් හරි. දැන් සීට් එක ගැහුවා. දැන් බය වෙන්න දෙයක් නැහැ වෛද්‍යවරුන්ට මේක ගහගෙන යන්න පුළුවන්. හැබැයි ඒකම ජනමාධ්‍යම තුල අහවලා බලන්න දිනමන පත්‍රය මේක දැම්මේයි කියේ. මෝටර රථ ප්‍රවාහන මේකෙන් දැම්මේ කොහොමද කියලා ඒකත් බලන්න.